මෙලොවින් සමුගත් විශාරද නන්දාමාලනියගේ අවසන් කැමැත්ත සහ ඇය ගැන හෙළිවුණු අතිශය සංවේදී කතාව මෙන්න. ඉතින් මේ වන විට මෙලොවින් සමුගත් විශාරද නන්දාමාලනිය ගැන හැමෝම කතා වෙනවා. ඉතින් මෙලෙස ජීවිතයෙන් සමුගත් නන්දාමාලනියගේ අවසන් කටයුතු සිදු කරන්න තීරණය කරලා තිබෙන්නේ ඇයගේ අවසන් කැමැත්තට අනුවයි. ඒ අනුව නන්දාමාලනියගේ අවසන් කැමැත්ත වී තිබෙන්නේ මෙයයි. මගේ දේහයෙන් නිවසින් පිටතැනකට ගෙනියන්න එපා. කිසිම කතාවක් ශෝක ප්‍රකාශයක් එපා. ඉතින් නන්දාමාලනියගේ අවසන් කැමැත්ත වී තිබුණේ මෙයයි. ඉතින් නන්දාමාලනියගේ අවසන් කැමැත්තට අනුව ඇයගේ අවසන් කටයුතු පවුලේ සියලු දෙනා සිදු කරන්න තීරණය කරලා තිබෙන්නේ මෙසේයි. පවුලේ හැමදෙනාම තීන්දුව කළා සෙනසුරාදා පස්වරු 3:30ට දේහය නිවසින් අරගෙන යනවා රිය පෙරහැරකින්. ඊට පස්සේ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ අවසන් කටයුතු කරන්නේ. මොනම විදිහකටවත් කතා පැවැත්වීමක්, උත්සව සභාවක්, ශෝක ප්‍රකාශ කිරීමක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම නිසා ඒ ඉල්ලීමට පිටුපාන්න බෑ. අවමංගල සභාවක් නොපවත්වා පස්වරු 5ට ඊටාම චාම් විදිහට මේ අවමංගල්‍ය කටයුතු කරන්න අපි තීරණය කරලා තිබෙනවා. එමෙන්ම ඇය කොතරම් ජනප්‍රසාදයට පත් වූවත් ජීවිතයේ පුරාවට ඇයට ජංගම දුරකථනයක්වත් තිබී නැහැ. බැහැරට යන අවස්ථාවක වුණත් ඇය නිවසේ අයට දෙන්නේ ඇය සමග යන රියදුරාගේ අංකයයි. නිවසේ දුරකථනයට කතා කොට හෝ මුණ ගැසී යමක් කීවොත් ඇරෙන්න සමාජ මාධ්‍ය තුල සිදුවන බහුබූත කිසිවක් ඇය දන්නේ නැහැ. ඇයට වැඩකුත් නැහැ. ඇය එතරම්ම සරල චාම් දිවිපේතකට ඇලුම් කළ බව තමයි වාර්තා වන්නේ. ඉතින් මියගිය නන්දාමාලනියට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මේ ගැන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.